ඔයාගේ ෆෝන් එකෙත් මේ විදියට පවර් බටන් එක කැඩිලාද? පවර් බටන් එක වැඩ කරන්නේ නැද්ද? ඒ වගේම වොලියුම් අප් ඩවුන් බටන් වැඩ කරන්නේ නැද්ද? එහෙනම් ඔයා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝ එකක්. මොකද මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එක මේ කිසිම බටන් එකක් යූස් කරන්නේ නැතුව පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේ බටන්ස් වලින් කරන හැම දෙයක්ම මේ බටන්ස් පාවිච්චි කරන්නේ නැතුව ඔයාට කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔයාට දැන් පැහැදිලි ඇති අපි අද කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. එහෙනම් ඉතින් ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් අපේ channel එක කරා ඔයාලට ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. එහෙනම් තමයි කියන්නේ දැම්ම පහළ යන subscribe button එක බලලා ටෙක්නොලොජි සුරියාව subscribe කරගන්න කියලා. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට මිස් කරගන්න නැතුව බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් යමු අපි අද වීඩියෝ එකට. සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම ඉස්සෙල්ලා මම කියලා දෙන්නේ ඔයාගේ පවර් බටන් එක පාවිච්චි කරන්නේ නැතුව කොහොමද ඔයාගේ ෆෝන් එක ඔන් ඔෆ් කරන්න කියලා. ඉතින් මේ දේ හදාගන්න නම් ඔයා ඔයාගේ ෆෝන් වල settings වලට යන්න ඕනේ. මේ විදිහට මම මගේ ෆෝන් එකේ settings app එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී කියන්න ඕනේ මම පාවිච්චි කරන්නේ Samsung ෆෝන් එකක්. ඒ හින්දා තමයි settings මේ විදිහට තියෙන්නේ. ඉතින් Samsung ෆෝන් එකක් පාවිච්චි කරන ඔයාට මම කරන settings ටික මේ විදිහටම කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා Xiaomi, Vivo මේ වගේ ෆෝන්ස් පාවිච්චි කරන කෙනෙක් නම් මම settings හදාගන්නේ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්. ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ settings වලින් පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඕනේ. මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ ඔයාට එක තැනක බලා ගන්න පුළුවන් advanced features කියලා එකක් තියෙනවා. මේක උඩ ටච් කරගන්න ඕනේ. මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයා ඉන්නේ මේ වගේ තැනකට. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති උඩින්ම තියෙනවා motion and gestures කියලා එකක්. මේක උඩ ක්ලික් කරගන්න. මෙහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතන තියෙන settings ඔයාගේ Android version එක අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මම මේ පාවිච්චි කරන ෆෝන් එකේ තියෙන Android 13 වල ඒ වුණාට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට settings තියෙන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන්නේ Android 11 10 වගේ එකක් නම් එහෙම නැත්නම් ඔයා Android 14 වගේ අලුත් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට මෙන්න මේ විදිහට settings බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී කියන්න ඕනේ මේ setting එක ඔයා හදාගන්න නම් ඔයාගේ ෆෝන් එකේ Android version එක 11 වලට වැඩිය වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඔයාට පේනවා ඇති මෙතන setting එකක් තියෙනවා double tap to turn on screen කියලා setting එකක්. ඉතින් මේක on කරාට පස්සේ වෙන්නේ මෙන්න මේ විදිහට ඔයා screen එක උඩ දෙපාරක් double tap කරපු ගමන් screen එක on වෙනවා. එතකොට ඔයාගේ power button එක අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට ෆෝන් එක on කරන්න. ඒ හින්දා ඔයාට කරන්න තියෙන්නේ මේ setting එක ඉස්සරහා තියෙන tick එක උඩ එහෙම touch කරගන්න. එහෙම ටච් කරගත්ත ගමන් ඔයාලට පේනවා ඇති මේක ඔන් වෙනවා. මේ විදිහට ඔන් කරගත්ත ෆෝන් එක අපි පවර් බටන් එක පාවිච්චි කරන්නේ නැතුව ඕෆ් කරන්නත් එපා. ඉතින් මේ දෙක කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ඔයාගේ ෆෝන් එකේ. ඉතින් පළවෙනි ක්‍රමය මම දැන් කියලා දෙන්නම්. ඊළඟ setting එකේදී මම දෙවෙනි ක්‍රමය කියලා දෙන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන පල්ලෙහා තියෙනවා double tap to turn off screen කියලා එකක්. ඉතින් මේක ඔන් කරාට පස්සේ වෙන්නේ මේ විදිහට ඔයා home screen එකට ගිහිල්ලා home screen එකේ empty space එක කියන්නේ කිසිම app එකක් නැති තැනක් උඩ දෙපාරක් touch කරාම ෆෝන් එක නිකම්ම screen එක off වෙලා යනවා. මේක හදාගන්න නම් ඔයාලට පුළුවන් මේ setting එක ඉස්සරහා තියෙන toggle එක on කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඒකට මෙන්න විදිහට touch කරන එක. එහෙනම් ඔන්න දැන් අපේ ෆෝන් එක power button එක නැතුව on සහ off කරන්න අවශ්‍ය settings හදාගෙන තියෙන්නේ. එහෙනම් ඔන්න මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ volume up down button පාවිච්චි කරන්නේ නැතුව කොහොමද sounds අඩු වැඩි කරන්නේ, ඒ වගේම screenshot ගන්නේ, මේ වගේ දේවල් කරන්න කියලා. ඉතින් මේ දේ කරගන්නත් ඔයා යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ settings app එක ඇතුළට. මේ විදිහට settings වලට ආවට පස්සේ ඔයා කරන්න ඕනේ මේ settings වල පොඩ්ඩක් පල්ලෙහාට යන්න ඕනේ. මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා accessibility කියලා එකක්. ඉතින් මේකට ඔයා touch කරගන්න ඕනේ. මෙහෙම touch කරගත්තට පස්සේ ඔයාට ෆෝන් එකේ අලුත් settings ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ තියෙන settings වලින් ඔයාට ෆෝන් එකේ ගොඩක් වැඩ ලේසි කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව වීඩියෝ එකක් ඕන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕන ඔයාලට පේන ඇති මෙතන තියෙනවා interaction කියලා පොඩි setting එකක්. මේකට ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයා ඉන්නේ මේ වගේ තැනකට. ඉතින් මෙතන පේන ඇති ඔයාට දෙවෙනියට තියෙනවා assistant menu කියලා එකක්. ඔයාලට පේන ඇති ඒක ඉස්සරහාම තියෙන පොඩි ටික් එකක්. මේකට එකපාරක් ටච් කරගන්න ඕනේ. මෙහෙම ටච් කරගත්ත ගමන් ඔයාලට පේන ඇති මේ විදිහට මැසේජ් එකක් එනවා. ඉතින් මෙතන ඔයාලට පේන ඇති පහළයා තියෙන allow කියලා බටන් එකක්. මේකට ටච් කරගන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාලට පේන ඇති එතන තියෙන toggle එක on වෙලා මෙන්න මේ විදිහට අලුතින් පොඩි icon එකක් වගේ item එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි අපි දැන් මේ දේවල් කරගෙන යන්නේ. ඒක කරන්න නම් ඔයාලට පුළුවන් මෙන්න මේ icon එක උඩ එකපාරක් touch කරන්න. මෙහෙම touch කරපු ගමන් ඔයාලට පේන ඇති අලුතින් set එකක්ම on වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් කිව්වා ඔයාගේ ෆෝන් එක turn off කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඉතින් එක ක්‍රමයක් තමයි ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන screen off කියන එක උඩ
ති මේකුට කලික් කරපු ගම ඔය පොතන හිටියත් ඔයාගේ ෆෝන එක සාමාන්‍යද ස්ක්‍රීන් ඔෆ් වෙලා යනවා ඒවිදිටම වට පේන එක ඉස්සරහම තියෙනවා වොලියුම්මයි කරන එකක් ඉතින් මේකුට ටච් කරගන්න නොයා මේකට ටස් කරගත්තම වාට පෙනති මීඩිය කියලයක් ඇවිල්ල මේ විදිට අයිකනයක් ඇවිල තිනවා ඉතින් වට පුළුවන් මේක මෙන්න මේ විදිට ස්රට පස්සන එකන මට දක්නට කළ ඔයාගේ ෆෝන් එක බොලියුම එක අඩ වැඩි කරගන්න ඒවගේ මට පෙන ඇති ඒක ඉස්සරහ තියනවා ස්ක්‍රීන් ෂොට් කියල එකක් ඉතින් මේකට කලික්කරු ගමන් වාට පුළුවන් ලේසිම ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න මීට අමතර මේක තව සිටිස් ටිකක්වට බලාගන්න පුළුවන් ඒක කරන්න ඔයා කරන්න මේක මේදිර දකුණු පැත්තර ස්වප් කරන්න ඕනේ එම ස්වප් කරපු ගමන් වාට පුළුවන් තව සිටිස් ටිකක් බලාගන්න ඉතින් මේක තව ගොඩක් සිටික්ස් බලාගන්න පුළුවන් වෙනවා ඉතින් මේ සිටික්ස් වලට අවශ්‍යනම් පාවිච්චි කරත හැකි එම නැත්තම් අයින් කළා දාන්න පුළුවන් මෙතනදී මම මේ වීඩියෝ එකට අමතරව ඔයාලට පොඩි ටිප් එකක් දෙන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ඇසිස්ටන්ට් මෙනු කියන එක උඩ ටච් කරන්න මෙහෙම ටච් කරාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ සිටික්ස් ටිකකට එනවා ඉතින් මෙතනින් ඔයා කරන්න ඕනේ මේ උඩම තියෙන select assistant menu කියන එකට ටච් කරගන්න ඕනේ මෙම ටච් කරගත්තට පස්සේ දැම උඩ ඇවිල තින ගෙන මයිනස් මාක එකත් එක් ඇවිලා තියන්නේ මේ විද්දි ඔයාගේ ඇසිස්ටන්් මෙනුව එක තින සිටිංස් ටික ඒවගේ මට වෙනති පල්ල තින ප්ලස්මාක එකත් එක පොඩි අයිකන් ටිකක් ඉතින් මේ තියන වට තව ඇත් කරගන්න පුළුවන් දේවල් ටික උදාහරණයක් ඉදිරි වඩ මේ තින විද තින බ්‍රයිට්නස් කෙලෙක මේක ඉස්සරහත් තියෙන මෙන්න මේ ප්ලස් අයිකනෙකුට ටච් කරගන්න මෙම ටච් කරපු ගම වාට පේ නැති මේ බ්‍රයිට්නස් කෙනෙක උඩේකට ඇඩ්ඩෙනවා එකන්නේ දැන්වාට පුළුවන් මේ ඇසිස්ටන්් මිනුව එකම බ්‍රයිට්නස් අඩු වැඩි කරගන්න ඒදිර වර්මති තව සෙටිස් ගොඩක් තියෙනවා ඉතින් මේ ඔක්කොම උනත් වාට ඇඩ් කරගනීම හැකියාව තියෙනවා පාට අවශ්‍යතාව මතවාගේ අවශ්‍යතාවය මත වාට පුළුවන් මේ දෙවල් ඇඩ් කරගන්න එහෙනම් ඔන්න ඔයා මේ වෙනකම් මේ විඩික සම්පූර්ණයෙන් බැලුවනම් ඔයත් දන්නවා කොහොමද ඔයාගේ තියෙන බටන් දෙවල් පාවිච්චි කරන්න නැතුව ඔයාගේ ෆෝන් එක සාමාන්‍යදිට යස් කරන්න කියලා ඒවගේම මේ දෙවල් සම්බන්ධ මොනවයි ප්‍රශ්නාවන වාට පුළුවන් කමෙන්ට්වල ඒදේවල් ගැන සඳහන් කරන්න ඒවගේම ඔයාගේ ෆෝන් එකෙත් ස්තෝරේජක හොඳටම පිරිලද තියෙන්නේ එකන අලුතෙන් ඇප් එකක් වීඩියෝ එකක්ත් ඔයාට ඩවන්ලෝඩ් කරගන්න බැරුව දින්නේ එනම් වාට පුළුව මෙන්න මෙතන තින වීඩියෝ බලන්න මේ වීඩියෝට කලික් කල්ලා ඔයා බැලුවොත් වාට පුළුවන් මේ ප්‍රශ්නය විසඳගන්න ඒහින්ද දැම්ම කලික් කල්ල බලන්න